හෙලෝ යාලුවනේ අද පොය දවස වෙසක් පොය දවස යාලු සිට එකකට පොඩි ගමනක් යන්න යන්නේ. යාළුවෝ දෙන්නෙක් කෙනෙක් ඉන්නේ. මම දෙන්න එනකම් ඇඳලා ඉන්නවා. අපේ අනිත් යාළුවාට පස්සේ අපි අපේ ගමන පටන් ගත්තා. අද අපි යන්නේ සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානෙට. ගමන මගදී අපි ෂෙඩ් එකෙන් තෙලුත් ගහගත්තා. ඒ අතර මගදී අපේ යාළුවෝ වගේක් හම්බුණා. ඒ කට්ටිය අනුරාධපුරේ යනවා. අපිට වෙලා මදි නිසා අපි සේරුවිල පන්සලට තමයි ගියේ. මේ ගමනේ අපිට හම්බෙච්ච පළවෙනි දන්සල තමයි මේක. ඒක අයිස්ක්‍රීම් දන්සලක්. අරන් එන්න පොලින්නේ අපිට පොලින්නේ අරුන් නේද නිවන් දුටු හිමි රුවන් පිළිරු පමණි මට අද ශේෂ අයිස්ක්‍රීම් එක කාලේ යන අතරමඟදී අපිට බත් දන්සලක්. ඒත් අපි ඒ දන්සලේ නතර කරේ නැහැ අපිට වෙලාව තිබෙන දෙන්න. ඒත් අපි ටික දුරක් ඇද්දි මාර අකරතැබ්බයකට මුහුණ දෙන්න උනා. මගේ යාළුවෙක්ගේ බයික් එක ටයර් එකක් ගියා. 6000ක් ඉවරයි. බයික් එකට අලුත් ටයර් එකක් දාගෙන අපි යහපව ගමන පටන් ගත්තා. අවු මාර්සරක් තිබ්බේ. ඊට පස්සේ අපි යන අතරමඟ කෝපි දන්සලක් තිබ්බා. ඇත්තටම රස්නේ හින්දා අපි කෝපි බොන්න ගියේ නෑ. මොනවද තියෙන්නේ? මොනවද? කෝපිද තියෙන්නේ? කෝපිද තියෙන්නේ. මේ රස්නේ රෝහි දීපන් කරා. යන්නේ වා. ඊගව අපේ දවල් කෑම විදිහට මඤ්ඤොක්ක දන්සලා. අපි ගමන අතරමඟදී නතර කරලා තමයි ගියේ. මාලි ඉඩ දෙන්න මාලි. මාලි සයිඩ් ප්ලීස්. කොහෙදනේ? මම කොහෙදනේ? උඹලා කීයද බං ඉන්නේ? ඈ මොකේද උඹලා? 80 විතරද තියෙන්නේ? 80 විතරද තියෙන්නේ? 90ට වෙනවා. 90ට වෙනවා. ඔව්. එලාව. මේව බක් බක් ගාපන් ඈ. මේ මරතේ ගනිකෝ. දෙන්නේ නැහැ. क्या करूँ हाय कुछ कुछ होता है क्या අයියෝ නෑ
පොඩක් ගන්න ඔක්කොම අල්ලන්. ගයිස් අපි සපත් බාට ටික මේ කොහොම එක තැනක දාහල්ලා අපි බාට ටික මේ වේදාම පාරනවා බාට ටික මේ පොඩි දානවා අපි බාට ටික අඩ උස්සන්දුනා සඳ වතුරක් සේමෙත් සොමිගුණෙනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් හෙලෝ ගයිස් අපි දැන් ඇවිල්ලා තියෙන්නේ වෙල්ගම් වෙහෙරට. වෙල්ගම් වෙහෙර මේව ගන්න. අපි අපව සේරුවිල පන්සලට එන්න ආවා. ඇත්තට මේ වෙලාවේ මාරම ලස්සනක් තිබ්බේ. චෛත්‍යයේ ලයිට් ලෙවල් දාලා ඒත් එක්කම යන පාර දෙපැත්ත ලයිට් බැල් වලින් සරසලා මාරම ලස්සනට තිබ්බා. නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ ඇත්තටම පොය දවසේ මාර සෙනඟ සේරුවිල පන්සලේ හිටියේ. ඒත් එක්කම දැන් විශේෂ ධර්ම තමයි මුස්ලිම් ජනතාව සේරුවිල පන්සල ගොඩක් ඇවිල්ලා හිටියේ. පිටු සිටු පුතුට මෙන් මෙතනින් අද අපේ ගමන අවසන්.